මේ දෑත ලංවීලා ලංවෙන්න ඕන මේ හීන සැබවින්ම ඉටුවෙන්න ඕන මාගාව සසරේම ළඟන්න ඕන හදේ පැදිලා එහෙම බැලුවාම මාගේ හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව 6යි කාලට විතරදී හුත්තටම එළිය වැටලා තියෙන මම දැන් තමයි නැගිට්ටේ. චූට්මනික නිදි අද දවසේ මම කොහොමද ගත කරන්නේ කියලා බලන්න ඉන්න මේ පැත්තට. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා අපේ family එකට join වෙන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එහෙනම් අද දවස මගෙත් එක්ක ගත කරන්න එන්න මේ පැත්තට. කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවද? ගොඩක් වැඩ තියෙන දවසක් හරි හිමින් මේ විදිහට තමයි මම පටන් ගත්තේ. ඉතින් ඔන්න මගේ එනර්ජි ඩ්‍රින්ක් එක හැමදාම වගේ වතුර බොන එක නම් ඉතින් උදේ පාන්දර නැගිටපු ගමන්ම මගේ ප්‍රථම රාජකාරිය. ඉතින් වතුර එකක් බීලා දවසේ තියෙන වැඩ කටයුතු මේ විදිහට අපි පටන් ගමුකෝ. ඊට කලින් ඔයාලට පුංචි දෙයක් තියෙනවා පෙන්නන්න. අපි ඒ දේ බලන්න යන් ඊට පස්සේ දවසේ වැඩ ටික අපි පටන් ගමු. හස්බන්ඩ්ගේ මගේ අලුත්ම හොබි එක තමයි ඉතින් මේ. ඉතින් අපි දෙන්න හරිම ආසයි පැලවවන්න. මටත් වඩා හස්බන්ඩ් අපි කොච්චර කාර්යබහුල වුණත් ඒ කාර්යබහුල බවින් චුට්ටකට මිදිලා මේ විදිහට පැල හදන්න ගත්තන් පස්සේ අර මහන්සිය දවසේ තියෙන විඩාව හැමදේම නැති වෙලා යනවා. මේ හිමින් වැවෙන පැල දිහා බලන් හිටියම ඉතින් ඒක වෙනමම හරියට නිකන් තෙරපි එකක් වගේ. ඉතින් මමත් දැන් මේකට බැහි වෙලා හස්බන්ඩ් නම් ඉස්සර ඉඳලම හරි ආසයි මේකට. බලන්නකෝ ඉතින් මෙයා අපිට පුදුම විදිහට පළදාව දුන්නා. හැබැයි මේ පාර වැස්සට චුට්ටක් මෙයා මැල වෙලා වගේ. ඉතින් අපි මේකට පොහොර දාලා ආපහු තිබුණ තත්ත්වයට ගන්න සෑහෙන මහන්සි වෙනවා. බලමු ඉතින් මේ වගේ පළදාව ඉදිරියේදී අපිට කොහොම ලැබෙයිද කියලා. පැල වවන්න පටන් ගත්තට පස්සේ මට හිතුණ දෙයක් තමයි ගොඩාක් ලොකු ස්ට්‍රෙස් එකක ඉන්න කෙනෙක්ට, ගොඩාක් කාර්යබහුල කෙනෙක්ට මේක මනස රිලැක්ස් කරගන්න හොඳ තෙරපි එකක් කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලත් ගොඩාක් කාර්යබහුල වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ලොකු ස්ට්‍රෙස් එකක ඉන්න කෙනෙක් නම් මේක try කරලා බලන්න. ගොඩාක් හොඳ රිසල්ට්ස් තියෙනවා. ඒ වගේම තමයි මේකට ලොකු ඉඩක් ඕන කියලා එකක් නැහැ. පොඩි ඉඩක වුණත් මේ දේ පටන් ගන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ හරියට ඉඩ මැනේජ් කරලා පටන් ගන්න එක විතරයි. හැමදාම උදේට මේ විදිහට මෙයාලට වතුර දාන එක නම් මම නොවරදවාම කරන වැඩක්. මොකද මෙතනට උදේට හොඳට අවුව වැටෙනවා. ඉතින් ඒ විදිහට අවුව වැටෙනකොට මෙයාලට හොඳට වතුර තියෙන්න ඕන.
ඊට පස්සේ ඉතින් මං ආවා මූණ සෝදගන්න. දත් මැදලා මූණ සෝදාගෙන පිරිසිදු වෙලා අපි ඉතිරි වැඩ ටික කරන්න පටන් ගමු. ඉතින් උදේට බුදුන් වඳින එකත් මං අනිවාර්යයෙන්ම කරන දෙයක්. ඒක මීට කලිනුත් මං ඔයාලට පෙන්නලා තියෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් තියෙන තැන වෙනස් වෙලා පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඔයාලා දකින්න ඇති. ඉතින් අපි ඉන්න තැන දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මගේ දවසේ කාර්යයන් ටික චුට්ටක් විතර වෙනස් වෙලා. ඒ නිසා තමයි මේ විදිහට මම ඩේ ව්ලොග් එකක් අරගෙන එන්න හිතුවේ. ඊළඟට ඉතින් මං කිචන් එකට ආවා උදේට කන්න මොනා හරි හදන්න. අද උදේට මුං ඇට හදන්න හිතුවා. උදේට කොහොමත් මේ වගේ කෑමක් තමයි මං හදන්නේ. ලොකුවට උයන්නේ කරන්නේ නැහැ. දැන් නම් ඔන්න කට්ටියම නැගිටලා ඉන්න නිසා තුන්දෙනාට මම මේ තේ හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මටත් උදේට තේ එක නම් නැතුවම බෑ. සීනි චුට්ටක් අඩුවට මං අනිවාර්යයෙන්ම උදේට තේ එක නම් බොනවා. ඉතින් ඒ නිසා දැන් අපි තුන්දෙනාටම තේ එකත් හදාගෙන නිදහසේ මේක බීලා ඊළඟට ඉතින් චූටි මැනික නැගිට්ටම මට අඩුවක් නැතුවම වැඩ තියෙනවනේ. ඒ නිසා අපි ඉක්මනින්ම තේ එක බොමු. Good morning. Good morning. Good morning. චූටි මැනිකගේ දත් මන්දන එක තමයි ඉතින් උදේට තියෙන ලොකුම යුද්ධේ. කොහොම හරි ඉතින් ඒක කරලා ඉවර වුණාට පස්සේ පුංචිට බාර දුන්නා වොෂ් එකක් දාලා පිරිසිදු කරලා ගන්න. ඒ අතරතුරේදී මම ඉක්මනින්ම කාමරය අස් කරගන්න තමයි මේ හදන්නේ. බලන්නකො ඉතින් උදේ 7 වගේ වෙනකොට අපේ රූම් එකට හරිම තද අවුවක් තමයි වැටෙන්නේ. හැබැයි ඉතින් මම නම් ආසයි හොඳට ඉරේලිය වැටලා තියෙනවට රූම් එකට. ඉතින් ඒ නිසා මං හරි ලස්සනට මගේ රූම් එක අස් කර ගන්නවා. අර ඉරේලියත් එක්ක ලස්සනට පිළිවෙලට රූම් එක තියෙනකොට ඒක හරිම ලස්සනයි. ඉතින් ඒකට මං හරිම ආසයි. බලන්නකො ඉතින් මං අස් කරලා තියෙනවා හොඳයිද කියලා. උදේ කරන්න තිබ්බ වැඩ ටික ඉවර කරලා දැන් ඉතින් පොඩ්ඩක් එළියට යනවා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා එළියෙන් කරගන්න. ඒ ටික කරගෙන එන්න. කොහෙද අපි යන්නේ? මුලින්ම හායි කියන්න. හායි. මේ වැටුණා. වැටිලා. කො වෙනන් දුවන්නේ. කොතෙන්ද දුවුනේ මගේ? මෙතන නෙවෙයි මෙතන. කොතෙන්ද? තැලිලා. නේ? ඔය වැටුනේ නේද? ආ? Yes. Okay. මේක තමයි ඉතින් අපේ චූටි මැනිකට අලුතෙන් ගත්ත සපත්තු දෙක. ලස්සනයිද කියන්නේ නේ? ටැග් එකක් තියෙනවා. කො? බිලත් තියෙනවා. තව පොඩ්ඩක් ඉතින් බිලත් ගහගෙන යන්න.
ඔයාට ලස්සනයිද ඒක? ඔව්. කේසෝන් එකට චූටි පුතාට මෙතන සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. එතන පොඩ්ඩක් සෙල්ලම් කරලා අපිට ලන්ච් එකක් ගන්න පුළුවන් මෙතනින්ම. අපි ගිහින් බලමු ඇතුළට. යා. ඉතින් මේ කේසවන් එකට ආවම චූටි බබාලට සෙල්ලම් කරන්න තිබුණත් මට හැම වෙලේම හිතෙනවා මෙතන තියෙන ගේම් ප්ලේ කරන්න. හැබැයි ඉතින් මං කොයි වෙලාවකවත් මෙතන ගේම් ප්ලේ කරන්න යන්නේ නැහැ. මොකද ඉතින් වැඩි හරියක්ම එතන ගේම් ප්ලේ කරන්නේ පොඩි ළමයි. ඉතින් ඔයන්සේ ගිහිල්ලා මට ගේම් ප්ලේ කරන්න ටිකක් ලැජ්ජයි වගේ. ඒ නිසා ඉතින් අපි පැත්තකට වෙලා චූටි බබාලට සෙල්ලම් කරන්න තියෙන තැන විතරක් අපේ මැනිකට සෙල්ලම් කරන්න දුන්නා. මොකද ඉතින් එයාට ගේම් ගහන්න තාම තේරෙන්නේ නැහනේ. ඉතින් ඊළඟට අපි අපේ ලන්ච් එක ගන්න තමයි හදන්නේ. කේසවන් එකෙන්ම තමයි අපි ලන්ච් එකත් ගත්තේ. මොකද අපිට ඉක්මනින්ම ගෙදර යන්න උවමනාව තමයි මේ වෙලාව වෙනකොට නම් තිබුණේ. මම නම් ඉතින් උදේටත් කාලා ආප නැති නිසා මේ වෙලාව වෙනකොට හොන්දටම බඩගින්නේ තමයි හිටියේ. ඉතින් මගේ බඩගින්න ගැන තමයි මම මේ ඔය කියන්නේ කට්ටියත් එක්කම. කෑම ගේන කල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා. මොකද ඒ තරමටම බඩගින්නේ තමයි මං හිටියේ. මේ වගේ ෆැමිලි පැක් එකක් තමයි අපි ඕඩර් කරේ. ඉතින් මෙතන කෑම හරිම රසයි, ඒ වගේම ගණනුත් හරිම සාධාරණයි. ඉතින් මොංගෝලියන් රයිස් එකක් ඕඩර් කරේ. ගෙනාපු ගමන්ම ඉතින් අපි තුන් දෙනාත් එක්කම කන්න පටන් ගත්තා. මෙතනින් ඉක්මනටම කෑම අරගෙන පුළුවන් තරම් ඉක්මනට අපි ගෙදර ආවා. මොකද හවසත් කරන්න වැඩ ටිකක් තියෙන නිසා. අපි යනවා දුවන්න. ජොගින් කරන්න යනවා. සෑහෙන කාලයකට පස්සේ ආයේ මේ ජොගින් කරන එක පටන් ගත්තේ. තරයේ හිතාගත්ත මේ පාරන දිගටම වැඩේ කරනවා කියලා. අද නංගිත් ඉන්න අපේ චුට්ටක් ඉන්නවා. බලමු. ගෙදරට කොච්චර කිට්ටුවෙන් ජොගින් පාත් එක තිබුණත් මං කවදාවත් ජොගින් කරන්න හිතලා නැහැ. හැබැයි ඉතින් අපි ගැන මීට වඩා හිතන්න ඕන සහ අපේ නිරෝගීකම තමයි අපි අංක 1ටම තියාගන්න ඕන කියලා මට හිතුණ නිසා කොච්චර වැඩ තිබුණත් හවසට මං ජොගින් කරන්න වෙලාවක් දාගන්න මට පොරොන්දු වුණා. දැන් දවස් කිහිපයක ඉඳලා තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් මම ඇවිදින කල් හස්බන්ඩ් තමයි බබාව බලාගන්නේ. එයාවත් එක්කගෙන එනවා. මොකද ජොගින් පාත් එකත් එක්කම තමයි බබාගේ ප්ලේ ඒරියා එකක් තියෙන්නේ. ඉතින් එයා එතන සෙල්ලම් කරනවා. අපි දුවලා ඉවර වෙනකන් අපි දෙන්න මාරුවෙන් මාරුවට තමයි ජොගින් කරන්නේ. බබත් එක්ක එක්කෙනෙක් ඉන්නවා. අද නම් ඉතින් පුංචිත් ඉන්නවා. ඒක නිසා පුංචි මමයි ආවා බබාව චුට්ටක් සෙල්ලම් කරන්න දෙන්න. ගෙදර එනකොට ඉතින් 6:00ට වගේ කිට්ටු නිසා මං ඉක්මනින්ම වොෂ් එකක් දාගෙන ආවා. මොකද බුදුන් වඳින්නත් තියෙන නිසා. ඒ අතරතුරේදී හස්බන්ඩ් දුමාල්ලන්න ඕන හැමදේම ලෑස්ති කරලා තිබුණ නිසා මං ඉක්මනින්ම දුමාල්ලාගෙන බුදුන් වඳින්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම තේරුම් ගත්ත දෙයක් තමයි පවුල ඇතුළේදී ගැහැණු කෙනාට පිරිමි කෙනාට කියලා වෙන වශයෙන් නැතුව සහයෝගයෙන් Tamanට පුළුවන් විදිහට බෙදා හදාගෙන වැඩ කටයුතු කරනවා නම් පවුලක් ඇතුලේ අපිට ජීවත් වෙන්න හරිම පහසුයි.
කොහොමින් කොහොම හරි ඔන්න මං රෑට රොටි හදාගන්න ගමන් තමයි ඉන්නේ. පිටි ටික කලින්ම අනලා තිබුණ නිසා මට මේ වෙලාවේ නම් හරිම පහසුයි. ඉතින් මේකට ලුණු මිරිසක් අපේ නංගි හදනවා. දවල් හදපු චිකන් කරි එකක් තිබුණ නිසා අපිට අක්කාලා රොටි ටික හදලා මේ රෑට කෑම ගන්න තමයි හදන්නේ. මගේ ජීවිතේ කාර්යබහුල දවසක් මේ විදිහට තමයි ගත වුනේ. ඉතින් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ආපහු එනකන් පරිස්සමින් සතුටින් සැනසීමෙන් ඉන්න. කොහෙදෝ තිබුණේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා හිටිමි හිතක් වෙනුවෙන් රන්